සුබ දවසක් ඔයාලා හැමෝටම රසලෝකයේ විත්තම්මා YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඇඟේ තියෙන ලෙඩ රෝග රැසකට ගුණ දෙන වටිනා ඖෂධයක් හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් මම ගෙනාවේ. ඇඟේ බර වැඩි අයට බර අඩු කරගෙන ඇඟ ලස්සනට තියාගන්න, කොලෙස්ටරෝල් දියවැඩියාව නැති කරන, කල්පනා ශක්තිය වැඩි කරන, ඒ වගේම සිරුරේ තියෙන වස විස ඉවත් කරලා බඩවැල ආශ්‍රිතව ඇති වෙන පිළිකා තත්ත්වයන් ඇතිවීම වළක්වන, මලබද්ධය නැති කරන මේ වගේ ලෙඩ රෝග රැසකට ගුණ දෙන වටිනා ඖෂධයක් තමයි උළුහාල් කියන්නේ. ඉතින් ඕනම ගෙදරක මුළු තැන්ගේ දිනදා අනිවාර්ය කුළුබඩු වෙන මේ උළුහාල් කියන්නේ. අද වීඩියෝ එකේ මේ විශ්මිත ගුණ රසක් තියෙන උළුහාල් පානය හදාගන්න විදිය තමයි මම කියා දෙන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ උළුහාල් පානය හරියට හදාගන්නේ කොහොමද කියලා. එක වීදුරුවක් හදාගන්න මෙතන මම උළුහාල් මේසැඳි එකක් දාගන්නවා. උළුහාල් ගන්නකොට හොඳට සෝදලා මද පවන වේලලා ගන්න. ඊළඟට මෙන්න මේ වගේ පොඩි ඉඟුරු කෑල්ලකුත් අරගන්න. ගොඩාක් ලොකු එකක් ඕනේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තිබ්බනම් ඇති. මේ බෙහෙත හදාගන්න අපිට මේ දෙක විතරයි ඕන වෙන්නේ. දැන් වංගෙඩියට දාලා ටිකක් කොටා ගන්න ඕනේ. උළුහාල් නම් ටිකක් කෑලි හිටින්න වගේ කොටා ගන්න ඕනේ. ඉඟුරු කෑල්ල නම් හොඳටම කොටා ගත්තට කමන්නේ. දැන් මේ ටික දාලා හොඳට මේ විදිහට කොටා ගන්න. ඔන්න දැන් උළුහාල් ටික මම කොටා ගත්තා. දැන් මේ ටික මම වීදුරුවකට දා ගන්නවා. එහෙම දාලා දැන් තද උණු වතුර වීදුරු එකක් මම දා ගන්නවා. නටන ගොඩාක් තද රසන වතුර දාගන්නේ නැතුව යන්තම් රසන ටිකක් අඩු වුනහම උණු වතුර දාගන්න. දැන් මේක මෙහෙම හොඳට කලවම් කරලා මේක පැය 4-5ක් වගේ වහලා පෙඟෙන්න තියන්න ඕනේ. බලන්නකො මේක හදාගන්න කොච්චර ලේසිද කියලා. ගොඩාක් හොඳයි මේක රැට වගේ හදලා තියලා උදේට හිස්බඩ බොන්න ගන්නවා නම්. එතට මේ උළුහාල් පානේ ශරීරයේ තියෙන ලෙඩ රෝග රැසකට ගුණ දෙන ඖෂධයක්. ඔයා මේක ආහාරත් පාලනය කරගන්න ගමන් ගන්නවා නම් මේ ඖෂධයෙන් ඔයාලට ගොඩාක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම දැන් මේ විදිහට වහලා රැයක් එළි වෙනකන් තියාගත්තා. ඔන්න මම දැන් උදේ තමයි මේක හිස්බඩ බොන්න ගන්නේ. කලින් මං කිව්වන උළුහාල් වලින් ශරීරේ බර අඩු කරනවා කියලා. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුව මේ බරයි බඩයි වැඩි එක. ඒකට ඔයාලට හොඳ විසඳුමක් ලැබෙනවා මේ උළුහාල් පානයෙන්. ඉතින් මේ උළුහාල් වලින් වෙන්නේ රුධිරයේ තියෙන මේදේ දහනය කරනවා වගේම රුධිර නාලවල තැන්පත් මේදේ ක්‍රමවත් දහනය කරන්න මේ උළුහාල් වලට තියෙන විශේෂ ගුණයක්. මේකෙන් වගේ බර අඩු කරලා ශරීරයේ ලස්සනට හැඩට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ උළුහාල් කෙඳි සහිත ආහාරයන් නිසා අග්න්‍යාසය ආහාර ජීරක එන්සයිම හොඳින් ක්‍රියාත්මක කළ ආහාර ජීර්ණය වේගවත් කිරීම හැකියාවක් තියෙනවා. ඒ වගේම දියවැඩියාවටත් ගොඩාක් ගුණදායක ඖෂධයක්. තව දෙයක් තමයි ඔයා සමහර විට දන්නවා ඇති මේ උළුහාල් හිස කෙස්සල තියෙන ඉස්සොරි වලට හොඳ බෙහෙතක්. ඉස්සොරි නැති කරන්න පුළුවන් මේ උළුහාල් වලට උළුහාල් දෙහි දාලා හොඳට තම්බලා ඔළුවේ ගාලා නෑවම ඉස්සොරි නැත්තටම නැති වෙනවා. ඉතින් මේ වගේ අපි හිතනවටත් වඩා ගොඩාක් ප්‍රතිලාභ තියෙනවා මේ උළුහාල් වලින්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ උළුහාල් කිරි දෙන මවුරුන්ටත් ගොඩාක් ගුණදායකයි. මේ උළුහාල් වල තියෙන අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක සංඝටක ගැන කියනවා නම් විටමින් C, යකඩ, කැල්සියම්, පොටෑසියම්, ಖನಿජ ලවණ, සිංක් වගේ පෝෂක පදාර්ථ ගොඩක් තියෙන නිසා තමයි මේ උළුහාල් වල ගුණ රසක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයක් වගේම හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයක් මේ උළුහාල් වල තියෙනවා. ඒ වගේම තමයි සමෙහි ඇති වෙන රැලි වැටීම්, අවපැහැ ගැනීම වළක්වා ගැනීම සඳහා රූපලාවන්‍ය කටයුතුවලදී මේ උළුහාල් කුඩු වලින් හදන ෆේස් පැක් සහ ස්ක්‍රබ් භාවිතා කරනවා. තව කටේ තුවාල සුව කරන්න, විදුරු මස් නිරෝගී කරන, මුඛ දුර්ගන්ධයටත් මේ උළුහාල් කදිමෝසුවා. ඉතින් බලන්නකො මේ උළුහාල් වල කොච්චර ගුණ රසක් තියනවාද කියලා. මේ උළුහාල් පානෙන් වට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේක මාසයක් එක දිගට සතියකට 3 පාර ගන්න බොනවා නම් ඔයාගේ ශරීරයට හොඳ වෙනසක් දැනෙයි. ඔයත් මේ වටිනා ඖෂධය පාවිච්චි කරලා බලන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. ඉතින් මම හොයලා දැනගත්ත මම දන්න දැනුමින් ටිකක් තමයි ඔයාලා එක්ක බෙදාගත්තේ. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවනම් ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. තව මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.